අපිට මුකුත් දුන්නේ නැහැ ගයක් මේ සෝමයි සහෝදරයන්ගේ කෝටියක් තියෙනවා කියලා. මේ ඉතින් ඊට පස්සේ ටීවී එකේ මේක දැක්ක කියනවා කෝටියක් තියෙනවා කියලා ටීවී සහෝදරයත් එක්ක මම අයින් වෙනකොට පක්ෂයෙන් කෝටියක් තියලා ගියා කියලා. නමුත් මේ දැන් මම අපිට මෙහි මේ විදිහින් යන්න කාලේ දීලා තිබුණ හින්දා මම කතා කරාම ඒත් සෝමන් සහෝදරයා කිව්වා සල්ලි වගේක් තියෙනවා අපි තනක් ලෑස් හොයනවා කියලා. ඒ අතර හදිසිය නැති වුණා. ඊට පස්සේ නැතුණනි පක්ෂයෙන් කැඩලා ගියා. ඊට පස්සේ මම සෝමන් සහෝදරට සක් කතා කරා. දැන් මම නෙවෙයි ඉන්නේ අනුර සහෝදරට කතා කරන්න කියලා. අනුර සහෝදරට කතා කරන්න කියලා. ඒතර අනුර සහෝදරයාට කෝල් එකක් ගත්තම මුලින් ආන්සර් කරේ නැහැ. පස්සේ මගේ නම්බර් එකට මටම කතා කරලා කවුද කියලා මම කිව්වා මෙහෙම මම මේ විජේ විරාක කතා කරන්නේ. මට සෝමන් සහෝදරයා මේ නම්බරේ දුන්නේ. සල්ලි වගේක් අපේ තියෙනවා එකතු වෙලා ආයෙත් සල්ලි තියෙනවා. මේ අපිට මේ මට කිව්වා අනුර සහෝදරයා දැන් නායකයා මම නෙවි අනුර සහෝදරයාට කියලා ඒ වැඩේ කරගන්න. ඒ ගේ ඉල්ල ගන්න සල්ලි තියෙනවා කියලා. ඊපස්සේ අනුර සහෝදරයා මේක අක්කගේ නම්බරේද හරි මම කතා කරන්නම් කියලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ ඉතින් මම බලන් හිටියා මට දුන්නේ නැහැ උත්තරයක්. ඊට පස්සේ මම දිගටම කතා කරා. අපි දිගටම ගත්තා එකක්වත් ආන්සර් කරේ නැහැ. දිගටම ගත්ත දවසට 4-5 පාර ඊටතරින් ගත්ත මං හිතන්නේ. මොකද බන්නේ ගන්න නැත්තේ ඇයි කියන බලන්න. ඊට පස්සේ මේ ගත්තෙම නැතුව තමයි ඊට පස්සේ මම අර මොකද ඒ අතරේ මම පත්තරේකින් මොකක්ද අහපු එකට මම දීපු උත්තරයකට අර මරණ පරීක්ෂණ ටික මම කවුරුහරි කතා කරනකොට පොඩ්ඩක් ඔන්නෝක මම මෙහෙම දෙයක්ත් දැන් කළා කියලා මොකද අපිට ඉන්න තැනකුත් නෑ අපිට කියන්නේ කෙනෙකුත් නෑ අර ගාලේ මේකින්වත් අපිට සහනයක් ලබා ගන්න පුළුවන් කියලා අපි වගේ පරීක්ෂණයක් ඉල්ලුවා අපිට ඉතින් හරි සාධාරණයක් හිටියේ උලපණේ දෙන්න බෑ කියනවා ඒ කිසි දෙයක් අපිට කරලා දෙන්නේ නැහැ ඉතින් අපිට හැමදාම මෙහෙම අපි ඉන්නේ අනුන්ගේ දෙයක් අකාබි වීම දැන් මේ අවුරුදු 20 ගානෙම ඉතින් මේ හිර කඳවුරු වලින් අපි ඉන්නේ. එතකොට අපිට කියලා අපි කාසයිනේ අපිට කියලා වෙනම ස්වාධීන ජීවිතයක් ගත කරන්න තර අපිට තිබුණා උල්ලපණිය කියන දේ තමයි මට දැනුවත් තීරණ දේ ඉල්ලන්න. ඉතින් එච්චරනේ අපි ළඟ තිබුණේ. ඉතින් එතකොට මේ ඒව දෙන්නත් බෑ. ඊට පස්සේ අපි බැලුවා මොකද රෝගිය මරණ පරීක්ෂණයක් හරි ඉන්න අපිට සාධාරණයක් කරගන්න පුළුවන් වේවිද කියලා. ඒ වඩා කිසිම ඔක්කොම ඉතින් යට යන එක විතරයි වෙන්නේ. ඊපස්සේ අනුර සහෝදරයාත් කතා කරේ නැහැ. ඊට පස්සේ අනුර සහෝදරයා ඔය අතරේ මොකක් හරි ප්‍රශ්නයක් කරලා මේගොල්ලෝ අපිට පත්‍ර වලින් ඒවම කියන්න ගත්තා. මොකක් හරි. මොකද අර පත්‍රේ අනුරට දොස් කියලා තිබුණානේ. ඒකද අනුරගේ ජවි පෙරේදී ගැලවෙද මොකක්ද කියලා සත්‍යන්ත මොකද පත්‍රේ. අර ඒකෙන් පස්සේ මේගොල්ලෝ පත්‍ර වලට අදී පම්පෝරි ගහනකොට මම බලන් ඉඳලා පස්සේ මම යන්න මම සාමාන්‍ය මාධ්‍යෙට ගිහිල්ලාම තිබුණේ නැහැ වෙනකොට. පස්සේ මම දැන් මේ ගියා ලංකාදීප කාර්යාලය හොයාගෙන. ඊළඟ අපිට වෙච්ච අසාධාරණේ අපි කිව්වා. ඊට පස්සේ දිගටම අපි දෙගොල්ලෝ හැරගත්තා. ඊට පස්සේ ඔය අතර තමයි සෝමවංශය ඇවිල්ලා කෝටියක් මම කෝටියක් තියලා ගියා කියලා සෝමවංශ බොරුවක් කියන්නේ දැන් නෑනේ. කෝටියක් කියන්නේ මොකද අපිට ඉතින් ඔය ඒක දැන් මම තුමු ලොකුවට සමාජය ආශ්‍රය නොකරට තැන් වල ගියාම මට කන්ද වෙන්න දේවල් තියෙනවානේ. පිටරට වලින් අපි වෙනින් සල්ලි අපි වෙනුවෙන් අපිට ගෙවල් හදන්න ආධාර කරා කියලා අපිට ආරංචි ලැබුණා. ඒ අතරේ පිටරට වලින් සල්ලි කාලයක් අපේ නම් කොල්ලා මොකද පුංචි ළමයි එක ගියාම ඔය ගෙවල් වල පුංචි ළමයිට පොඩ්ඩක් දේවල් සතුටු කරලා පින්තූර අරගෙන අපි දන්නේ නැහැ ඒවල යටි අර්ථය මොකක්ද කියලා. ඒ පින්තූර ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒ දවස්වල මටත් එච්චර මම දේශපාලන පැත්තෙන් දන්නේ නැහැ. ඒ විලට hina වුණා කතා කරා පින්තූරයකට මුණ දුන්නා. අපි දන්නේ නැහැ මේ පින්තූරයෙන් යටින් කරන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒ විදිහට පවුල් පිටින් අපි තමයි සේරම බලන්නේ කියලා. අපි බලන්න තාමත් අපි ඉන්නේ රජේ බාරේ හමුදාවේ යටතේනේ. එතකොට නමුත් ඒගොල්ලෝ ලෝකයට පෙන්නලා තියෙන සේරම ලෝකයට පෙන්නලා තියෙන සේරම ඒගොල්ලෝ කරන විදිය තමයි මට දැන් දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔවත් ඉතින් ඉනිහඩව විද ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා අපිට ගියෙත් දෙන්න බෑ. ඒකම තිලි සොදරා කෙලිම කිව්වා අක්කි අපිට සල්ලි නෑ ගෙවල් දෙන්න කියලා. කුලියට දනන්න. මම කුලියට ගන්න ඕනේ. මෙච්චර දැන් දෙනුත් කුලියට ඉන්නවා වගේ. අන්න කුලියට ගන්න ඕනේ. මේ තරම් ප්‍රශ්න බැරිද ලාභ කුලියකට වගේ බලන්න පුළුවන් කිව්වා. ඉතින් මේ වගේ උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑනේ. ඉතින් ඔහොම වෙලා තමයි මම සම්පූර්ණයෙන් මට ඒගොල්ලෝ එපා වෙලා ගියා. මේගොල්ලෝ මහ බොරුකාරයෝ වගේ කියලා. ඔය තාම අපිට දැනගන්න ලැබුණා පිටරට වලින් කෝටි ගණන් සල්ලි ආවා කියලා. ඉතින් මම ඔව කට කතාම වෙන්නේත් නැහැ.
මොකද රෝහණට බොරුවට දුන්නා කියලා මිනිස්සු කියන්නේ නැහැ වෙන වෙන දේවල් දුන්නත් රෝහණ සහෝදරයව ඉන්න මේක මං හිතන්නේ නැහැ එහෙම මිනිස්සු බොරු ප්‍රචාරය කරනවා කියලා අපි ආවල් දුන්නා මේ ඒ මිනිස්සු තමුන්ගේ ගෙවල් වල ප්‍රශ්න තියාගෙන මුත් රෝහණ සහෝදරය වෙනුවෙන් අවංක චේතනාවකින් කරන පිරිසක් මම හිතන්නේ ඉන්නවා මමත් එච්චරම ගැඹුරින් රෝහණ ගැන දේවල් දැනන උනාට ඒ මිනිස්සු තමුන්ගේ හිතට එන වේදනාව උඩ තමයි වක් අපිට වෙන්නේ අපි මෙහෙම දේවල් කරා මේ පවුලට ඇයි මේ පවුලට මොනවාක්වත් අද වෙනතුරු කෙල්ල නැත්තේ කියන එක එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් ඔහොම තමයි ප්‍රශ්න ඇති වුණේ. ඒක මම දකින්නේ නිකන් අර අපිව ඒගොල්ලෝ වෙන අය කොටසක් අත්පත් කරගන්නේ කියන මේකට අර ඉතින් පුංචි ළමයාට ටොෆියක් දුන්නත් ඒක රටක් රාජ්‍යයක් ලැබුණා වගේනේ. ඉතින් අපිට ඇත්තටම ඔය දැන් ඒ දවස්වල මට දැනුම් දෙරුමක් තිබුණේ නැහැ. ඇත්තටම මට ඔයගොල්ලෝ මුලින්ම අපේ අයියා ඇවිල්ලා ওই දේ අපිට කිව්වා. මම අර අපේ අයියා කියන කෙනා වෙච්ච විශ්වාස කරේ නෑ. මොකද මේ පක්ෂයේ අයිති ඒ අයිතිය කියන එක තියෙනවා කියන එක අයියා කිව්වට මට ඒක ඒ වයසේදී තේරුන්නේ නැහැ. මම දේශපාලන ගැන උනන්දුවක් දක්වලා තිබුණේ නැහැ. මට තේරුන්නේ නැහැ. නමුත් ඇත්තටම සත්‍ය වශයෙන් මේකේ අපේ අයිතියක් තියෙනවා මේ පක්ෂයේ. දැන් මේගොල්ලෝ මේක තනිකර අයිති කරගෙන ඒගොල්ලන් දැන් රෝහණලි පොතපත බලන්න. අපි පොත්පත් වල අපේ දන්නේ විදිහට දැන් මට වල දරුවෝ දෙනුවත් නේ. දැන් අවුරුදු 70 කෙනෙක් මැරුණාම අවුරුදු 70ක් යනකම් ඒක දිරිදටනේ. ඔය ඉතින් ඒවා මොකක්ද අපිට යමිනා දාපු නඩුවත් එහෙමම යට ගෙහුවානේ. අද වෙනකන් නඩුවට වෙච්ච දෙයක්වත් නෑ මනකුත් නෑ අපිට දිනුවා පස්සේ යනකොට. ඉච්චර දැනුම් දෙරුමුත් නෑ. ඒක එහෙමම මේ එහෙම ඇත්තටම අපි වෙනින් දීපු මුදලක් කියලා ඒගොල්ලෝ තියාගන්න එක වැරදිනේ. වැරදිනේ ඒක අපිට දෙන්න ඕන. අපිට ඒගොල්ලන්ගේ යට දෙන්න ඕනේ. අපිට ලැබිච්ච දේ අපිට දෙන්න. අපිට ඒගොල්ලන්ගෙන් මුකුත් එපා. අපිට යම් දෙයක් ලැබිලා දෙනවා නම් අපිට ඒක දෙන්න. අපිට ජීවත් වෙන්න අපිට ස්වාධීනව ජීවත් වෙන්න අපිට කාටවත් යටත් වෙලා ඔළුණවල ජීවත් වෙන්න ඕනේ නෑ. ඒ ලැබිච්ච දෙයක් තියෙනවා ඒක ඒගොල්ලෝ අපිට දෙන්න ඕනේ. දැන් මේ අපිට ආරංචි එනවා. මම හිතන්නේ ඒවල සත්‍යතාවය උනත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මොකද මම හිතන්නේ රෝහන් සහෝදරයන් කෙනෙක් යම් දෙයක් කරා නම් ඒක බොරුවට කියනවා දෙයක් වෙන්න බෑ. මමත් මට මෑතකදී දැනගන්න ලැබුණා. දැන් අපිට ඉන්න තැනක් නැහැයි කියලා කොරියාවෙන් ආපු කොරියාවෙන් ආපු එක්කෙනෙක් කියලා තියෙනවා. ඒගොල්ලෝ ඉතින් ඇත්තටම හැමෝටම සමුද්‍ර ගෙවල් වල ආර්ථික ප්‍රශ්න තියනවානේ. මොකද රෝහණ සහෝදරයා කියන නමට ගරු කරලා මේ පවුලට අද අනේන මන්නේ කියලා අපිට ගෙයක් හදාගන්න කියලා තමයි ලක්ෂ 50 ගාන ජනතාවෙන් පෙරමුණ දුන්නා කියලා. අපිට ඉන්න තැනක් හදලා දෙන්නේ කියලා. ඉතින් ඒව කොහටද ගියේ මොනවද මුනේ කියලා අපි දන්නේ නැහැ. අපි තාමත් ඉන්නේ මේ කඳුරක් ඇතුලේ. අපිට අපේ පිළිගන්නක් හදාගන්න අපිට යන ජීවිත ක්‍රමයක් නෙවෙයි. ඉතින් අපිට මෙහෙම ඉඳලා තියෙන්නේ. ඒ යුරෝපීය රටවලින් ගොඩක් සල්ලි උවා කියලා ආරංචි තියෙනවා. ඉතින් හරි මේවා නිකම්ම කටට එනවට කියන කතාවල් නෙවෙයිනේ. ඒ මිනිස්සු දුක් මහන්සියලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියාගෙන හම්බ කරලා රෝහණ සහෝදරයා වෙනුවෙන් මේ දරුවෝලට යන්නේ මන්නේ තින්දාත් ඒ පුදේවල් යුරෝපීය රටවලින් එහෙම ඉතින් අපි දන්නේ මේ වලට මොනවද උනේ කියලා. ඒ කාලේ මට එච්චර දැනුම් දෙන්නේ නැතුවත් අද අපි විඳවන ප්‍රශ්නත් එක්ක අපිට මේක ප්‍රශ්න කරන්න වෙනවා. අපි හැමදාම විදවීමක් නේ කරන්නේ. දැන් අපේ රටේ එක වංචාවල් අදිනවා. ඒ වලදී විසඳුම් හොයාගෙන එක පක්ෂ වලින් යනවා. ඉතින් අපේ ප්‍රශ්නෙටත් මේ මෙතන වංචාවක් වෙලා නැහැ. ඒකටත් සොයාගෙන ගිහලා විසඳුමක් ලබා දෙන්න බෑනේ. අපි වෙන මොකුත් ඉල්ලන්නේ අපිට ලැබිච්ච දේ කියලා ඒක නිර්වදිව අපිට ලබා ගන්න අපිට ලැබෙන්න සලස්වන්න.